අපි මුලින්ම හිතන්නේ අපි යන ගමන බස් එක යනවද කාර් එක යනවද එහෙම නැත්නම් ට්‍රේන් එකේ යනවද? ඔන්න ඔය කියන මුගේ ගියත් මෙන්න මේ ටිප්ස් එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. හොඳයි. ඉතින් පළවෙනි ටිප් එක තමයි රිසර්ච් ස්මාර්ට් කියන මේ ටිප් එක. ඉතින් අපි ට්‍රිප් එක ප්ලෑන් කරද්දී අපි ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි සමහර ගොඩක් දෙනෙක් කියන්න බෑ. කොහොම හරි කරන වැරද්දක් තමයි අපි ට්‍රිප් එක යන තැන ප්ලෑන් කරන විතරයි. ඒ කියන්නේ ට්‍රිප් එකේ අපි ෆොටෝස් යන තැන ෆොටෝස් බලලා අපි කියනවා මෙන්න මෙතෙන් ගියොත් හොඳයි කියලා අපි ප්ලෑන් කරනවා. මෙන්න මේ ස්ථානට උදාහරණයකට මම දුන්හිඳ ඇල්ල බලන්න නරඹන්න යනවා නම් දුන්හිඳ ඇල්ලේ ඡායාරූප බලලා හිතනවා මෙන්න මෙතන අපි නරඹන්න යන්න ඕන කියලා එච්චරයි. අපිට මීට අමතරව දේවල් ටිකක් ඒ ප්‍රදේශයේ දේවල් ටිකක් චෙක් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ට්‍රිප් එකක් යන්න කලින්. ඒක තමයි මම මේ කියන්න යන්නේ. ඉතින් විශේෂයෙන් මේ ගැන කියන්න කිව්වොත් එහෙම අපිට චෙක් කරගන්න ඕන මේන් තින්ග්ස් ටිකක් තියෙනවා. ඒ තමයි කාලගුණය සහ ටිකට් පත්වල මිල ගන්න. ඉතින් මේ දෙක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් කොහේ ගියත් අනිවාර්යයෙන්ම චෙක් කරගන්න ඕන දෙයක් තමයි මේක එකපාරම ට්‍රිප් එකක් ප්ලෑන් කරන්න කලින්. ඒ වගේම සංචාරකයෙකුට හොඳම දවසුත් අපිට චෙක් කරගන්න ඕනේ. තව දෙයක් තමයි ප්‍රවාහනය. ඉතින් ප්‍රවාහන ගැන ගොඩක් අය සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් අපි ට්‍රේන් එකේ යනවා නම් ස්ටේෂන් එකකින් බැහැලා එතනින් එහාට අපි ඉතුරු ට්‍රිප් එකේ ඉතුරු කටයුතු කොහොම ප්ලෑන් කරගන්න කියලා අපි බෑන් එක කතා කරගන්න නැත්නම් බස් කියන වෙලාවන් අපි බලා ගන්න ඕන. යනාදී වශයෙන් මේ ප්‍රවාහනය මේ එහෙම නැත්නම් ට්‍රාන්ස්පෝර්ටේෂන් එක පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. අපි කොහොමද හරියට ට්‍රිප් එකක් රස්තියාදු වෙන්නේ නැතුව යන්නේ කියන එක පිළිබඳව. හොඳයි එහෙනම් අපි දෙවෙනි ටිප් එක තමයි pack light but pack smart කියන මේ ටිප් එක. මේකෙන් අදහස් කරන්නේ අපි ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි ගමනක් යද්දී බෑග් ගොඩක් ගෙනියනවා. විශේෂයෙන් අපි පෞද්ගලික වාහනයක නෙවෙයි නම් යන්නේ. දුම්රික වගේ පොදු ප්‍රවාහන සේවකකින් නම් යන්නේ. අපිට බෑග් ගොඩක් ගෙනියන එක මහා කරදරයක් බවට පත් වෙනවා. පෞද්ගලික වාහනේ ගියත් එන්නේ ඒ සිද්ධියම තමයි. ඉතින් අපි කොහොමද මේ බෑගයක් අපි ට්‍රිප් එකට යන බෑගයක් කොහොමද අපි සූක්ෂම ලෙසට අසුරගන්නේ? අන්න ඒක ගැන අනිවාර්යෙන් ඔයගොල්ලන් ට්‍රිප් එකක් යද්දී අනිවාර්යෙන් කල්පනා කරලා බලන්න. දැන් තර්ඩ් ටිප් එකට මොකද්ද මේ ටිප් එක කියලා බලන්න. තුන්වෙනි ටිප් එක තමයි wake up early කියන්නේ. එහෙම නැත්නම් වේලාසනින් අවදි වෙන්න. ඉතින් ට්‍රිප් එක ගියාට පස්සේ ගොඩක් වෙලා නිදා ගන්න එක ඇත්තටම හොඳ නැහැ. කියන අපි රැක් ඉඳලා පහුදා උදේ 10-11 නිදා ගන්නවා කියන එක අතරම තේරුමක් නැහැ. මොකද කියනවනම් උදේම ඇහැරුවොත් තමයි අපි විශේෂයෙන් දැන් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් අර එහෙම නැත්නම් ෆොටෝග්‍රැෆර්ස් අර අනිවාර්යෙන් උදේම ඇහැරෙන්න ඕනේ. මොකද සන්රයිස් වගේ එක එක දේවල් තියෙනවා. ඉතින් ඒක හන්ද අනිවාර්යෙන් උදේ ඇහැරෙන්න ඕනේ. ඒක එකක් සහ මේ සාමකාමී ඊටම සමග වටපිටාව තියෙන උදේට. ඒ වගේම ඉතින් අවුරස්නිනුත් එච්චර බාධාවක් නැති නිසා ගොඩක් පහසුවෙන් අපිට ට්‍රැවල් කරන්න පුළුවන්. උදේම ගියොත් එම් සහ දවසේ කාලයත් අපිට ගන්න කල්පනා කරගන්න පුළුවන්. එහෙනම් අපි යමු 4th ටිප් එකට. ඉතින් මේ ටිප් එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. protect your money and belongings. හොඳයි. මම මේ ට්‍රිප් එක ගැන විස්තර කරොත් එහෙම ගොඩක් අය මේ ට්‍රිප් එක ගියොත් එහෙම තමන්ගේ මුදල් ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. විශේෂයෙන් ජනාකීර්ණ ස්ථානවල බස් රථවල සහ සංචාරක ප්‍රදේශවල ගොඩක් සෙනග ඉන්නවා. අනිවාර්යයෙන් තමන්ගේ මුදල් රැක ගන්න අපි වග කියන්න කියන මේ මුදල් අනිවාර්යෙන් රැක ගන්න බලා ගන්න ඕනේ. ඉතින් මේ මම ඔයගලන්ට චුට්ටක් ආරක්ෂණ පුරුද්දක ඔයගලන්ට කියලා දෙන්න. සියලුම මුදල් පසුම්බියක තබාගෙන පර්ස් එක දාගන්න ඕනේ. මොකද ඒක ගොඩක් ලේසි. ඒ වගේම මුදල් ටිකක් සගවා තබා ගැනීම. ඉතින් මේක ඇවිල්ලා අතම කිව්වොත් එහෙම දැන් හදිසියවත් පර්ස් එක හරි වැටලා හරි නැතිලා හරි වෙනව නෙවෙයි කියන්නේ. හරි වුණොත් එහෙම අපිට මුදල් ටිකක් හදිසි වෙනම තැනක තියාගත්තොත් එහෙම අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අපේ ට්‍රිප් එක කියන්නේ ඒක යම් කිසි ආකාරයෙන් අපිට ඒවල ප්‍රයෝජනයක් වෙනවා කොහොමද? ඒ වගේම ජංගම දුරකථනයේ ID ඡායාරූපය අනිවාර්යයෙන්ම තියාගන්න එක ටිකක් වැදගත් වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එකක් නෙමෙයි. නමුත් ඒක තමන්ට පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒ වගේම කියන්නේ ID එකේ ෆොටෝ එකක් තමන්ගේ ජංගම දුරකථනයේ තියාගන්න එක ටිකක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ලංකාවේ විතර නෙවෙයි රටින් පිට ට්‍රැවල් කරන අයටත් මේ ටිප්ස් ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපේ 5th ටිප් එක තමයි experience the place don't just record. ඒ කියන්නේ
සමහර ගියට පස්සේ ඇඟ ගියට පස්සේ ෆොටෝ ගන්නකමයි වැඩි. ඒ තැන අත්විඳින්නේ නැහැ. ඒක ඇවිල්ලා නරක ලක්ෂණ ට්‍රිප් එකක් ගියා. මොකද අපි වේදා කරන ට්‍රිප් එකක් කියන්නේ ඒ තැන අත්විඳින්න. ෆොටෝ ගහමින් නෙවෙයි. ෆොටෝ ගන්නත් ඕනේ, වීඩියෝ කරන්නත් ඕනේ. Wait a minute. Who are you? මම කියන්නේ ඒ තැන අත්විඳින්න ඕනේ. අන්න එක තමයි මේන් දේ. ඉතින් මෙතනදි මම විස්තර කරන්න ගියොත් එහෙම අපි ට්‍රිප් එකක් ගියොත් එහෙම කොහරි ගමකට එහෙම ගියොත් එහෙම උදාහරණයකට මගේ පොත්දල්ගොඩ වීඩියෝ එක බලුත් එහෙම මම යනවා ගමකට. අන්න ඒ වගේ ගමකට එහෙම ගියොත් මේ ප්‍රදේශවාසීන් එක්ක සමග අපි කතා කරන්න ඕනේ. අපි විස්තර හොමාරු කරගන්න ඕනේ. අන්න ඒ වගේ. ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ්ස් කොළඹ එහෙම රැට ඉන්න හිටියොත් එහෙම අනිවාර්යෙන් ඒ ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. නිගම්බෝ ගෝල් වගේ හිටියොත් එහෙම අනිවාර්යෙන් ඒවා කන්නත් ඕනේ. ඒක ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක. එතකොට ඉතින් ඔය ටික තමයි මට අද කියන්න තියෙන ටිප්ස් 5. එහෙනම් නැවතත් මෙවැනි සුපිරිම සුපිරි වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ජය